මොන ප්‍රශ්න තිබුණත් කෝටියක් කංකටලු තිබුණත් බණපදයක් අහන එක නම් නතර කරගන්න එපා. ධර්ම දේශනාවක් අහන්න නැතුව එක දවසක්වත් ගෙවෙන්න දෙන්න එපා. මේ දහස් ගණන් බත් ඇට තම්බ කෝටි ගණන් කකා බිබෝ හිටපු ජීවිතවල මේ අත්වලින් කිරියා රදලා මේ උතුම් ධාතු සෑයවල් වලට පුදන්න. බෝධීන් වහන්සේලාට පුදන්න, මලින් පුදන්න, ජීවිතේ පිනෙන් පුරව ගන්න. මැරෙනකොටත් කිරිසුදු පාටින් බබලන ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පේනවා නම් කොයිතරම් හොඳද. හිතපන් මොන ප්‍රශ්න තිබුණත් කෝටියක් කංකටලු තිබුණත් බණපදයක් අහන එක නම් නතර කරගන්න එපා. ධර්ම දේශනාවක් අහන්න නැතුව එක දවසක්වත් ගෙවෙන්න දෙන්න එපා. මේ දහස් ගණන් බත් ඇට තම්බ කෝටි ගණන් කකා බිබෝ හිටපු ජීවිතවල මේ අත්වලින් කිරියා රදලා මේ උතුම් ධාතු සෑයවල් වලට පුදන්න. බෝධීන් වහන්සේලාට පුදන්න, මලින් පුදන්න, ජීවිතේ පිනෙන් පුරව ගන්න. මැරෙනකොටත් කිරිසුදු පාටින් බබලන ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පේනවා නම් කොයිතරම් හොඳද. හිතපන්